හරිනංගි මල්ලි අද අපි ඩිස්කස් කරගන්නේ 2023 ඒරොලිටි MCQ පේපර් එකට ආපු 32 වෙනි MCQ ප්‍රශ්න තමයි අද අපි විවරණය කරන්න යන්නේ. බලමු අපි කොහොමද ඒක විවරණය වෙන්නේ කියලා. මුලින්ම නංගි මල්ලි මේ ගාන දීලා තියෙනවා. නම්බරයක් සිටියන් වල පරිපතයක් ට්‍රාන්සිස්ටර් පරිපතය. මුලින්ම වගේ ගානේ පාදම ධාරාව IB නම්බරන් ලක්ෂයේදී IBQ ධාරාව පාදම ධාරාව අහනවා. නම්බරන් ලක්ෂයේදී සංග්‍රහක ධාරාව ICQ ධාරාව අහනවා. නම්බරන් ලක්ෂයේදී සංග්‍රහක විමෝචක වෝල්ටීතර VCEQ වෝල්ටීතර පිළිවෙලින් අහනවා. බින්න මේ වගේ ගාන දුන්නා. දැන් ඔය තීරිය වලට ඉගෙන ගන්න නම් ඒවලුනේ දැන් මම මේ සමීකරණ දෙක කලින්ම ලියාගත්තා. මෙහෙන් IB ධාරාවක් එනවා. ඒ වගේම මෙහෙන් IC ධාරාවක් තියෙනවා. මේ IB ධාරාව IC ධාරාව දෙන්නගේ එකතුව මේ පල්ලට ගමන් කරන IE ධාරාවට සමාන කියලා වල තීරිය වලට ඉගෙන තියෙනවා. ඊට අමතරව මේ වගේ පරිපතයක ධාරාලාභය IC බෙදීම IB සමීකරණ ඇසුරින් මේ ධාරාලාභය ගන්න පුළුවන්. දැන් මේ තීර දෙක ඔයාලා ඉගෙන තියෙනවා තීර වලට. මේ වගේ මම ඔය දෙන්න දැනගන්න දෙනවා ඉස්සරහට මේ ගාන හදාගෙන යද්දි. මුලින්ම දැන් අපෙන් IB ධාරාවනේ අහන්නේ. පාදම ධාරාව මුලින්ම අහන්නේ. එහෙනම් IB පාදම ධාරාව මේ පාත්‍යයක වශයෙන් තමයි අපිට හොයන්න. තෝරන්නගේ මල්ලි මුලින්ම මේ අතර විභව අන්තරය ගත්තා හරි මේ පාත්‍යයකට කර්ච් දැම්මම හරි මේ පාත්‍යයකට මෙතන දාන්න කර්ච් මෙතන දැම්මම හරි එතකොට අපි ඒක බලමු මේ සම්බන්ධතාවය මේ ID හොයන්නේ කොහොමද කියලා මුලින්ම මේ දෙන්න අතර විභව අන්තරය ගන්නවා බිංදුව අඩු වෙනවා එතකොට අතරේ මෙතන ප්‍රතිරෝධයෙන් මම ලේසියට නම් කරගත්තා පාදම අග්‍රයෙන් මෙතන RB ප්‍රතිරෝධකය කියලා මෙතන ලේසියට අපි නම් කරගත්ත RC සංග්‍රහක ප්‍රතිරෝධකය කියලා මෙතන RA විමෝචක ප්‍රතිරෝධකය කියලා නම් කරගත්තා. එතකොට මෙතන විභව බැස්ම ඒ වගේම මෙතන විභව බැස්ම ඔය තුන සමාන වෙන්න ඕනේ මෙයාට. ප්‍රේජස්නේ දාන්න. එතකොට මෙතන විභවයේ VRB ප්‍රතිරෝධකය විභවය මෙතන දේශමිත වෝල්ටීයතාවය මෙතන මේ ප්‍රතිරෝධකයේ වෝල්ටීයතාවය RE එතකොට මෙතන බැරි නෑ ධන වෙලා විතර ධන 15ක් වෙනවා RB ප්‍රතිරෝධකය කියලා කියන්නේ IB මෙතන ඉන්න IB කරන්ට් එක ගුණ කිරීම මෙතන ප්‍රතිරෝධියගේ මෙතන RB ගේ ප්‍රතිරෝධියගේ 50 කිලෝ ඕම් දේශමිත වෝල්ටීයතාවය අපිට ගානේ දත්තයක් විදිහට දීලා දෙනවා 3.7 RE විභවය කියලා කියන්නේ මෙතන ඉන්න IE කරන්ට් එකයි මෙතන RE කියලා නම් කරගත්ත මෙතන මේ විමෝචක ප්‍රතිරෝධකය කිලෝ ඕම් 10 ඊට පස්සේ දෙන්නගේ මල්ලි අපිට මෙතන IB නේ අපි හොයන්නේ IB එතන මෙයා දන්නේ නැති පදයක් මෙයාත් දන්නේ නැති පදයක් එතන මෙතන IE වෙනුවට අපිට තනියම මෙතන මේ සමීකරණ භාවිතා කරලා උඩ හොයාගන්න පුළුවන් ඒක අපි හොයාගන්න ඉතින් බලමු දෙන්නගේ මල්ලි මෙතන IC වෙනුවට මෙන්න මේ IC වෙනුවට අපිට තනි අගයක් හොයාගන්න පුළුවන් IC සමාන IB මේ පැත්තට ගියම සමාන කිරීම මේ පැත්තට ගියම බීටා වාරයක් IB කියලා එනවනේ බීටා වාරයක් IB කියලා එනවා. එතන දැන් මෙතන මේ බලන්නකො IB ධන IC සමානයි IE. එතකොට මේ පදේ එහෙම ගත්තාම මේ සමීකරණය ගත්තාම IB ධන දැන් මෙතන IC වෙනුවට මෙතන බීටා වාරයක් IB මෙතෙන් ආදේශ කරන්න පුළුවන් නේද? IB සමාන මෙතන IE කියලා එනවා. එතකොට මෙතන IB ධන බීටා කියන්නේ අපිට ගානේ දීලා තියෙනවා දත්තයක් විදිහට බීටා ගාගේ 99ක් කියලා. එතන මෙතන IB එනවා. මෙතන IE එනවා. එතකොට IE වලගේ අපිට ගන්න පුළුවන්
99 IB මෙතන එක පදයක් මෙතන තව පදයක්. 99 IB 1 IB කියලා කියන්නේ CI IB කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් හරිනේ. දැන් මෙයා හොයන්න ඕනේ. මෙතන තව දන්නේ නැති පදයක් තිබ්බා IE. මෙතනදී අපි IE වෙනුවට CIIB කියලා මෙතන ආදේශ කරගන්න පුළුවන්. එතකොට මෙතනත් මේ සම්පූර්ණ එක පදයක් තියෙන්නේ. මෙතන තව පදයක් තියෙන්නේ. මෙතනත් තව එක පදයක් තියෙන්නේ. මෙතන පද තුනක් තියෙනවා. එතන මෙතන IB ඉන්නවා. මෙතනත් IE වෙනුවට CIIB කියලා ආදේශ කරගත්තාම මෙතනත් IB ඉන්නේ. මෙතනත් IE ඉන්නේ. එතකොට අපිට IB විතර නෙමෙයි පදේ ඉන්නේ දන්නේ. ඒතර IB තමයි අපිට හොයන්න වෙන්නේ. ඒ හින්දා 15න් මෙතන ධන දශම 7 අපිට ලේසියෙන් මේ පැත්තට දාලා අඩු කරගන්න පුළුවන්. IB ගුණ කිරීම 50 ගුණ කිරීම 10 ධන 3 මෙතන කිලෝ වෙනුවට 10 ධන 3 දාන්න පුළුවන්. ධන IE වෙනුවට CIIB මෙන්න මෙයා වෙනුවට එතන අපි I වෙනු සමානයි CIIB නේ. IB වෙනුවට CIIB කියලා මෙතන ආදේශ කරන්න පුළුවන්. CIIB කියලා ආදේශ කරගන්න පුළුවන්. ගුණ කිරීම 10 වැඩි කිරීම 10 මෙතන කිලෝ ඕම් තියෙන්නේ. කිලෝ කියන්නේ 10 ධන 3. ඊට පස්සේ මෙතන IB මෙතන IB CIIB මෙතන නෑ. ඊට පස්සේ 15න් දශම 7ක් ගිහපුවම 14.3යි. මෙතන IB මෙතනත් IB. මෙතනත් IB තියෙනවා මෙතනත් IB තියෙනවා. මෙතන මේක එක පදයක් මේකත් එක පදයක්. එතකොට මේ පද දෙකටම මේ පොදු පද එළියට ගන්න පුළුවන්. IB පොදුයි එළියට ගත්තා. 10 ධන 3 පොදුයි එළියට ගත්තා. ඊට පස්සේ වරහණක් දැම්මා. මෙතන 50 මේ පදේ මේ 50 ඉතිරි එකතු කිරීම. මෙතන 10 ධන 3 ගත්තා. IB ගත්තා එළියට. මෙතන CI මෙතන 10යි තියෙනවා. CI 10 ගුණනම් 1000යි. 1000 මෙතන මේ පදේ ඉතිරි වෙනවා. ඊට පස්සේ අපිට IB වලට අගයක් ගන්න පුළුවන් මේ ආකාරයෙන් 14.3 මේ දෙන්න එකතු වුනහම 1050නේ. ඒතර 1050 එතන ගුණ කිරීම මෙතන 10 ධන 3 කියන්නේ එතනත් ගුණ කිරීම. මේ දෙන්නම මේ පැත්තට සමාන කිරීම මේ පැත්තට බෙදීමක් කියලා එන්නේ. ඒක මම බෙදීම දාලා 10 ධන 3 මොහොම දානවා. මෙතන 10යි 50 කියන්නේ 1050යි. එම්පියර්. IB සමානයි 14.3 14.3 බෙදීම 1050 බිංදුවයි දශම බිංදුවයි කයි 3යි 6යි කයි 9 කියලා එන්නේ. බිංද දශම බිංදුවයි 1යි 3යි 6යි 1යි 9 කියලා එන්නේ. මෙතන 9 වෙනුවට වටේලා ගන්න පුළුවන් මෙතන. මෙතන 2 කියලා ගත්තා නම් හරි. උත්තර දශම තිත්ත මේ දශම ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන 10 ධන 3ක් තියෙන්නේ. මෙතන 10 ධන 3ක් තියෙන්නේ. මෙතන 10 ධන 3 බෙදීම උඩට යද්දි 10 වෙන 3ක් කියලා තමයි එන්නේ. IB ධාරාව අපිට ගන්න පුළුවන්. දැන් දශම දෙක මෙතන තියෙනවා වල 3ක් පන්නලා අපිට උත්තර දීලා තියෙන ගානේ IB වලට මයික්‍රෝ ඇම්පියර් වලින් දැන් ඇම්පියර් වලින්වත් අපිට ගන්න බෑ. මිලි ඇම්පියර් වලින්වත් ගන්නත් මයික්‍රෝ ඇම්පියර් වලට කොහොම හරි කරලා මේක හරව ගන්නවා. මේ දශම තිත මේ දිශාවට කයි 2 3යි කියලා මේ දිශාවට පන්නපුවාම අපිට වෙන්නේ මේ විදිහට 13.6යි 2යි ගුණ කිරීම මේ පන්නපින්න එතන 10 ඍණ 3ක් එනවා. මෙතන කලින් තිබ්බ 10 ඍණ 3ක් මෙතන ඇම්පියර් එනවා. ඊට පස්සේ IB සමානයි 13.6යි 2 මෙතන 10 ඍණ 3ක් තියෙන්නේ. මෙතන 10 ඍණ 3ක් තියෙන්නේ. ඒතර 10 ඍණ 3යි 10 ඍණ 3යි
10 ඍණ 6ක් වෙනවා ඇම්පියර්. ඊට පස්සේ අපිට ඔක මෙහෙම ලියන්න පුළුවන්. මම මෙතන IB දානවා 13.62 10 ඍණ 6 වෙනකොට 10 ඍණ 6 වෙනකොට මයික්‍රෝ ඇම්පියර කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. 13.62 මයික්‍රෝ ඇම්පියර් මේ පාදම ධාරාව විදිහට එනවා. ඊට පස්සේ අපිට සංග්‍රාහක ධාරාවක් හොයන්න කියන්නේ මොකද? මෙයා හෙව්වා. දැන් මෙයා හොයන්න කියන්නේ සංග්‍රාහක ධාරාව. මෙතන උඩින් එන සංග්‍රාහක ධාරාව. සංග්‍රාහක ධාරාව හොයන්න කියන්නේ. ඒක හොයන්න නම් අපිට දෙන්න මේ සමීකරණය භාවිත කරන්න වෙනවා. අපි නම් ඒවලේ බීටා අපිට ගාණ දීලා තියෙනවා 99 කියලා අපි බීටා ගන්නවා. IB දැන් අපි හොයාගත්තා 13.62 මයික්‍රෝ ඇම්පියර කියලා. IC මේ සමීකරණය භාවිත කරලා අපිට හොයන්න පුළුවන්. ඒක අපි හොයන්නේ මෙහෙම. බීටා සමානයි IC බෙදීම IB නේ. ඒතර IC අපිට තනි කරගන්න පුළුවන්. IB මේ පැත්තට යද්දි ගුණ කිරීමක් කළා බීටා වාරයක් IB කියලා. IC ගියාගේ සමාන වෙනවා බීටා කියලා කියන්නේ 99 ගුණ කිරීම IB අපි හොයාගත්තා 13.62 මයික්‍රෝ ඇම්පියර්. ඒතර IC වල ටාගට් කරනවා 99 ගුණ කිරීම 13.62 13.68 මයික්‍රෝ ඇම්පියර කියලා එනවා. දැන් අපිට හැබැයි ගානේ සංග්‍රාහක ධාරාව මෙන්න මේ IC ධාරාව දීලා තියෙන්නේ මිලි ඇම්පියර වලින්. මෙතන මයික්‍රෝ ඇම්පියර වලින් තියලා හරියන්නේ නැහැ. ඒක එහෙනම් අපි මොහොර මිලි ඇම්පියර වලට හරව ගන්න වෙනවා. දැන් නම් ඒ වගේ හිතන්න දශම දිද්ද මේ දිශාවට 3ක් පන්නනවා කියන්නේ 1.3යි 4යි 8යි නේ 1යි 2යි 3යි මේ පැත්තට 3ක් පෙන්නනවා. ඊට පස්සේ මේක හැමෝම ලියලා 1.3යි 4යි 8යි මේ ඉතර දිගට ඕනේ නැහැ. ඊට පස්සේ 10 ධන 3ක් කියලා අපිට ලියන්න පුළුවන්. මේ දිශාවෙන් බින් පන්නේ ඒතර 10 බල 3ක් කියලා මෙතන ලියන්න පුළුවන්. ගුණ කිරීම මෙතන 10 ඍණ 6ක් තියෙන මේ මයික්‍රෝ ඇම්පියර තියෙන හින්දා අපිට 10 ඍණ 6 කියලා ලියන්න පුළුවන් මෙතන ඇම්පියර. ඊට පස්සේ IC සමාන වෙනවා මෙතන 10 ධන 3කට මෙතන 10 කිලෝ 3ක් ලැබෙනවා. එතන මෙතන 10 තව ඍණ 3ක් ඉතිරි වෙනවා. එතකොට මෙතන IC 1.0 මෙතන ආසන්න පූර්ණ දශම ස්ථානයට වටේලා ලියපුවම 3යි 5යි 8 තියෙන මෙතන 4 තියෙන මෙතන 5 කියලා ලියන්න පුළුවන්. 1.3යි 5යි මෙතන 10 ඍණ 3ක් තව ඉතුරු වුණා. ඒකට මිලි කියලා දාන්න පුළුවන්. IC වලට 1.35 මිලි ඇම්පියර කියලා එනවා. 1.35 මිලි ඇම්පියර කියලා එනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ IB වලට 13.62 මයික්‍රෝ ඇම්පියර කියලා ආවා. IC වලට 1.35 මිලි ඇම්පියර කියලා එනවා. මම ඊට පස්සේ මේ ටික මකන්නම් අර ඊට පස්සේ අපිට සංග්‍රහ විමෝචක අතර වෝල්ටීතාව ප්‍රහන්න කියනවා. සංග්‍රහකේ සහ විමෝචකයේ අතර වෝල්ටීතාව හොයන්න කියනවා. ඒක හොයන්න මේ ටික මකන්න. ඊට පස්සේ සංග්‍රහය සහ විමෝචකය අතර වෝල්ටීතාවය. මෙන්න මේ පාත් එක සලකලා කර්චොෆ් දාන්න පුළුවන්. බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මෙතන වෝල් ධන 5යි මෙතන වෝල් ඍණ 5යි. මේ අතර ඉවන්ට් එක ගන්න මෙතන කර්චොෆ් දාමු. ඉතින් මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. 15
කරනවා ඍණ 15ක් සමානයි. මෙතන විභවය මෙතන ප්‍රතිරෝධකේ RC ප්‍රතිරෝධකේ ආහාර විභවාන්තරේ ඒ RC කියලා පිළිගන්නවා. මෙතන VC EQ කියලා දාන්න පුළුවන්. මෙතන RE ප්‍රතිරෝධකේ ආහාර විභවය VR කියලා ලියන්න පුළුවන්. ඔහොම තමයි ප්‍රකාශනය ගොඩනැගෙන්නේ. ඊට පස්සේ මෙතන 15 30යි. ඉතින් නෑ ධන වෙනවා මොකද? ඊට පස්සේ ධන 15 ඍණ 15 ධන 15 ධන 15 තියෙන ධන 30ක් වෙනවා. සමානයි. මෙතනින් එන්නේ IC කරන්ට් එක. ඒ වගේම මෙතන ප්‍රතිරෝධය 5 කිලෝ ඕම්. RC ප්‍රතිරෝධය 5 කිලෝ ඕම්. ධන VC EQ ධන VRE කියලා කියන්නේ IE ගුණ කිරීම මෙතන RE ප්‍රතිරෝධකය 10 කිලෝ ඕම්. ඊට පස්සේ දැන් මෙතනත් අර විදිහම තමයි නම් එමෙ. මෙතනත් IE වෙනුවට මෙතන CIIB කියලා අපිට ආදේශ කරන්න පුළුවන්. IE වෙනුවට CIIB කියලා ආදේශ කරන්න පුළුවන්. මෙතන 30 සමානයි IC වැඩි කිරීම 5 කිලෝ ඕම් ධන VCE Q හොම් වෙනවා I වෙනුවට CIIB කියලා ආදේශ කරන්න පුළුවන් 10 කිලෝ ඕම්. ඊට පස්සේ දැන් මෙතන IC අපි කලින් ගාන හදලා IC ධාරාවත් හොයාගත්තා IB ධාරාවත් හොයාගත්තා. ඊට පස්සේ ඒ දෙන්න මේ තැන් වලට ආදේශ කළා අපිට VC සංග්‍රහ දේශ විමෝචක අතර වෝල්ටේජ් තාර හඳ ගන්නවා. 30 සමානයි IC අපි හොයාගත්තා මෙතන මිලියම්පියර වලින් 1.35 මිලියම්පියර වලින් තියෙනවා. ගුණ කිරීම මෙතන 5 කිලෝ ඕම් ධන VCE Q ධන මෙතන CI IB අපි හොයාගත්තා 13.62 13.62 මයික්‍රෝ ඇම්පියර් ගුණ කරනවා. මෙතන 10 කිලෝ ඕම් තියෙනවා. ඊට පස්සේ මෙතන නම් මල්ලි 10 ඍණ 3ක් තියෙනවා. මෙතන 10 ධන 3ක් තියෙනවා. මීටර කියන්නේ 10 ඍණ 3 කිලෝ කියන්නේ 10 ධන 3. මේක කපන්න පුළුවන්. ඊට පස්සේ 30 සමානයි 1.35 ගුණ කරනවා 5. මේ දෙන්න ගුණ කරනවා 6.75ක් වෙනවා VCEQ ධන. දැන් මෙතන 10 ඍණ 6 යන තියෙන නම් එවල මෙතන මයික්‍රෝ ඇම්පියර් තියෙන්නේ. මයික්‍රෝ එනකොට අපිට 10 ඍණ 6 කියලා ගන්න පුළුවන්. ඒතර මෙතන 10 ඍණ 6ක් තියෙනවා. මෙතන 100 වෙනකොට අපිට 10 ධන 2ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව 10ක් තියෙනවා. ඒතර මෙතන මෙහෙම ලියන්න පුළුවන්. මෙතන 10 ධන 2යි. මෙතන 10.62 ගුණ කිරීම 10 ඍණ 6යි. මයික්‍රෝ වෙනකොට 10 ඍණ 6ක් දැම්මා. මෙතන තව 10 ධන 1ක් තියෙනවා. මේ 10 වෙනකොට 10 ධන 1 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අමතර මෙතන තව 10 කිලෝ වෙනකොට 10 ධන 3ක් කියලා අපිට දාන්න පුළුවන්. ඒතර සමස්ත 10 ධන බල තියෙනවා. මෙතන 2යි, මෙතන 3යි, 5යි, මෙතන 1යි, 6යි. ඒතර මෙතන මේ සෙට් එකටම මේ ඍණ 6 කපන්න පුළුවන්. මෙතන 6ක් තියෙන ධන බල 6ක්. මෙතන 10 ඍණ බල 6ක් තියෙනවා. 10 ධන බල 6ට 10 ඍණ බල 6 කැපිලා යනවා. ඊට පස්සේ වෙන්නේ මෙයා විතරක් මෙතන ඉතුරු වෙනවා. ඊට පස්සේ BCEQ අපිට තනි කරගෙන 30 මේ පැත්තේ තියෙන මේ දෙන්න එකතු කරලා 13.62 6.75 එකතු කරලා 30න් අඩු කරාම උත්තරය එනවා. 6.75 අඩු කිරීම මේ දෙන්න මේ සමාන කිරීම මේ පැත්තට ඍණ වෙලා යන්නේ 13.62. උත්තරේ වෝල්ට් වලින් එනවා. 6.75ට පුනවත් 13.62 BC සමාන 30න් අඩු වෙන්න ඕන 6.37ක්.
ඒක සමාන 30න් අඩු වෙනවා 20.37ක් 9.63 වෝල්ට් කියලා එනවා. එහෙනම් නංගි මල්ලි ඔය විදිහට තමයි ගාන හදන්නේ. මේකෙදි මුලින්ම අපෙන් ඇහුවේ IB 13.62යි. IC ධාරාව 13.35 මිලි ඇම්පියර්. මෙයා මයික්‍රෝ ඇම්පියර්. මෙතන වෝල්ටීයතාවය වෝල්ට් 9.63 කියලා ඔය විදිහට පිළිවෙලින් අපෙන් උත්තර තුන අහනවා. මේකෙදි අර මේ කලින් අවුරුදු වල ගානවල වගේ නෙමෙයි. මෙතන මේ වෙනදා මෙතන මම භූගත කරලා තියෙන්නේ. දැන් මේ ගානේ හැටියට නම් මෙතන භූගත කරලා මෙතන රිනක් භාගයක් දීලා තියෙනවා. ඔයාලට පටලන්න තමයි මේ ගාන දීලා තියෙන්නේ. ඔයාලා ඒක හරියට ඒ කර්ජ් දාලා හරියට ගත්තා නම් මේ සමීකරණ ටික ගොඩනගාගෙන මේ තියරි දැනුම තියප්පනම් ඔයාලට මේ ගාන ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. මෙන්න මේ දෙක අනිවාර්යෙන් ඔයාලා දැනගන්න වෙනවා. ඊට ගණනය කිරීමත් හරියට හදලා ගත්තා නම් මේ උත්තර තුන හදාගෙන එනවා. ඒතර නම් ඉවල්ලි මේ පිළිවෙලට ආන්සර් එක තියෙන්නේ ආන්සර් එක තමයි ගන්න වෙන්නේ. ඔයාලට මේ MCQ එකක් ඉඳලා මේ IB ධාරාව විතරක් හොයන්න පුළුවන්. මෙච්චර මේ දිගට හදන්න ඕනේ නැහැ. IB ධාරාව විතරක් හොයලා ගත්තා නම් ඔයාලට කෙලින්ම ආන්සර් එක කියලා උත්තර එනවා. මේක මම මේ හදුවේ මේ විවරණයක් වෙනද මේ උත්තර තුනම එන විදිය අරන් පෙන්නන්න. කොහොමද එන්නේ කියලා පෙන්නන්න ඕනම තමයි ඔය ගාන හැදෙන්නේ. ඔයාලා බලලා ගේමක් ගහගන්න මේ ඔය විදිහට තමයි වෙනස් කර දෙනවා ප්‍රශ්න මේ බලලා උඩ දාගන්න.